අපගේ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහත්මයා කිව්ව විදිහටම ඇත්තටම මේ පිළිබඳව මේක ඉතාමත්ම වැදගත් ඔබ්ජෙක්ට් එකක්. එතකොට මේ ඔබ්ජෙක්ට් ගැන පැහැදිලි කිරීමක් අපේ මහාචාර්යතුමා පැහැදිලි කරා. ඒ වගේම දැන් මේකෙදී අපි බැලුවාම අපිට තියෙන විවිධ වර්ණයෙන් ආලේපිත වෙලා තියෙනවා. එතකොට අපි මේක පිරිසුදු කිරීමේදී මහාචාර්යතුමා කිව්ව විදිහටම අපි මේකට අපි ඩිස්ටිල් වෝටර් පාවිච්චි කරේ මේ තියෙන කලර්ස් නොයන විදිහට වෙනත් රසායනිකම තියෙන ද්‍රාවණයන් අපි භාවිතා කරේ නැහැ. මේවා ගොඩාක් පෞරාණික වර්ණ නිසා අපි ඒ ආරක්ෂා කරගත යුතු නිසා ඒ පිළිබඳව අපි ඒක අයිවත් නොවන විදිහට අපි ඩිස්ටිල් වෝටර් තමයි පාවිච්චි කරලා ඒ අවශ්‍ය කරන මූලික පිරිසුදු කිරීම සිද්ධ කරේ. ඊට පස්සේ එතුමා පැහැදිලි කරපු විදිහට අපේ තියෙන දුර්වල තැන් අඳුනගත්තා. දුර්වල තැන් වල කියන එකට එකම හේතුවක් උනේ කදුරු ලීයට බලපාන සතුන් ඒවට බලපාන හේතුකාරක වන ආර්ද්‍රතාවය. ඒ වගේම ඒ ආර්ද්‍රතාවය නිසා ඒ සතුන්ගේ වෙලා තියෙන ඇටැක් ඒ කියන්නේ බලපෑම් නිසා යම්කිසි විදිහකට හානි සිදු වෙලා තිබුණා. දුර්වල තැන් තිබුණා. එතකොට අපි මේ දුර්වල තැන් ඉතින් සුද්ධ කරලා ඒ අවශ්‍ය අපද්‍රව්‍යයන් ඉවත් කරලා අපි ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ඒ තියෙන ප්‍රතිරූපයට බලපෑමක් නොවන විදිහට ඒක ආයි නියම විදිහට ප්‍රතිසංස්කරණයක් සිදු කරන්න. එතකොට අපි මේකෙදී සංරක්ෂණ මූලධර්ම වලට අනුව මේක ලී භාණ්ඩයක් නිසා අපි අනිවාර්යයෙන්ම මේකට ලී කුඩු භාවිතා කළ යුතු වෙනවා. එතකොට ලීයට අදාළ වෙන නමුත් වෙනත් මැටීරියල්ස් අපි මේකේ පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ලීයට අදාළව අරගෙන තියෙනවා. ඒ වගේම අපි මේ පාවිච්චි කරන ද්‍රව්‍යයන් යම්කිසි වෙලාවක අයින් කිරීමට සුදුසු වෙන විදිහට තමයි අවශ්‍ය කරන ද්‍රව්‍යයන් තෝරගන්නේ. එතකොට මේක සමහර සිදුරු තියෙනවා, සමහර ගැලවී යාම් තියෙනවා. ඒවා ඉවත් කර ගන්නට අපි ඒකට අදාළ වෙන තියෙන ලී කුඩු පාවිච්චි කරා. ඒතර ලී කුඩු වලට බයින්ඩින් ඒජන්ට් එකක් විදිහට ඒක සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා ඒකට පැරපින් ඉටි පාවිච්චි කරා. එතකොට ඒ දෙකත් එක්ක මික්ස් කරලා මේක ඩබල් බොයිල් කරන්න ඕනේ. මොකද පැරපින් ඉටි එකපාරටම අපිට දිය කරගන්න බෑ ඩිරෙක්ට් ෆ්ලේම් එකක. ඒක නිසා අපි ඒක ඩබල් බොයිල් කරනවා කියලා කියන්නේ නටන උණු වතුර එකක මාධ්‍යය තමයි අපි මේ භාජනයේ ඒක ෆිල් කිරීම සඳහා තියන්නේ. එතකොට එහෙම කරලා අපි මේකේ ද්‍රව්‍ය මේකක්. මොකද ඝන විදිහට මේක කරන්න බෑ, හදා ගන්න බෑ. එහෙම වුණාම මේකේ තවත් ඩැමේජ් ඇති වෙන නිසා මේක ටිකක් තරල විදිහට තමයි ගන්න වෙන්නේ. මේකේ උෂ්ණත්වය පැරපින් වල සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී ගොඩක් ඒක ඉක්මනින්ම හයිය බවට පත් වෙනවා. ඒක නිසා තාපාංකය ගොඩක් අඩුයි. ඒක නිසා අපි එකක් ඩබල් බොයිල් වෙන අවස්ථාවේදීමයි ඒක අරගන්නේ. ඒතර අරගෙන ඒක සාමාන්‍ය කාමර උෂ්ණත්වයට ආවට පස්සේ ඒක ඉක්මනින්ම සවි වෙනවා. ඒක නිසා අපි මේ සිදුරු වලට ඒක ෆිල් කරලා තියෙනවා. ඒතර ඒ ෆිල් කරලා ඒ තියෙන මේ සමතලා විදිහටම ඒ අවශ්‍ය වෙන විදිහටම ඒ තැන් පුරව ගැනීමක් කරනවා. ඒතර පුරු ගැනීමක් කරාට පස්සේ අපි ඒක ගොඩක් ශක්තිමත් වෙනවා. මොකද අපි දැන් බැලුවාම මේකේ ගොඩක් සිදුරු යටටම ගිහිල්ලා තිබුණා. එතකොට ඒ කියන්නේ මේක ගොඩක් දුර්වලයි. සමහර වෙලාවට කැඩිලා යන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා අපි අර ලී කුඩු වලින් මෙයා හොඳ බොන්ඩින් එකක් ඇති කර ගන්නවා. ඊට පස්සේ අපිට වෙනවා මේක මේ කලර් කරගන්න. ඒතර කලර් කරගන්න වෙනකොට අපිට ඒ අදාළ වෙන පාරම්පරික විදිහට මේ අවශ්‍ය වෙන පාට වර්ණ කිරීම ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ පිළිබඳ වර්ණ කිරීම කරාම අපිට මේකෙදී අවශ්‍ය ඒ පෙනුම අපි සංරක්ෂණය කරාට පස්සේ ඇතිවන දේවල් ඇතිවන පැචර්ස් ඒ විදිහට අපි ඒක ටච් කර ගැනීමක් සිදු කර ගන්න ඕනේ. ඊට පස්සේ අපිට යහපත් ලෙස මේක කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන තත්ත්ව අනුව ඒගොල්ලන්ට මෙම ඔබ්ජෙක්ට් එකට අදාළ වෙන පාරිසරික තත්ත්වයන් කන්ට්‍රෝල් කරලා ඒ විදිහට තියාගත්තාම අපිට තවත් මේක මම හිතනවා අවුරුදු 100ක් විතර තියාගන්න පුළුවන් වෙයි කියලා.